මේක මම උතර ගොරෝ ගොරෝ නිදිනේ. ඒයි ඒයි. අර නමෝ කවුද? නමෝ ළඟට හිටිය නමෝ කපුවේ ඒ වගේ මේ අත අරගෙන නිදාගන්නේ ගොරෝ ගොරෝ. ඔබ කිව්වනේ මම ඇමති කෙනෙක් වගේ ආරක්ෂාව දෙන කෙනෙක්. මේ පුටුවත් ළඟ තියාගෙන බලන්න. ඔය තර ගොරෝ ගොරෝ නේද? මේ කපුවේ ඒ වයිෆ්ට සනීප නෑනේ. නැන්දම්මත් අපි ගෙදර එන ගමන්ලු එයාලා ගෙදර ඉඳලා එයා බස්ස කීටු. අපෝ වයිෆ්ට සනීප නැත්තම ගොරෝ ගොරෝ නිදාගත්තා නම් හරිද? නෑ වයිෆ්ට සනීප නෑ කියලා මම නිදාගත්තේ නෑ. එයා ගැන කල්පනා කරලා හිටියා. එන උදේට ගොරෝ ගොරෝ හිටියේ. දැන් ගොරෝ කියන්නේ මට ටිකක් සෙම ටිකක් වැඩි වගේ. අනිත් ගොරෝ කොට මිනිස්සු ඉන්න කවුරු ඇතුලේ ඉන්නවා කියලා දන්නව ආරක්ෂක කියලා. බදෙන් මට ආරක්ෂාව දෙනවා කියන්නේ. ඔව්. එන අය ගොරෝ ගොරෝ නිදි. දැන් මේක නේ කපුවයි අපි මිනිස්සු වගේ තමයි. කියන දේ නෙමෙයි කරන්නේ. හරි එහෙනම් මට ඒකට උදාහරණයක් කියපන්. එදා අපි විපක්ෂයේ ඉන්නකොට කියන්නේ වගේ ආණ්ඩු බලය ගත්තට පස්සේ කරන්න බෑනේ. විපක්ෂයේ ඉන්නකොට එකක් කියන්නේ ආණ්ඩුව ගත්තට පස්සේ තව එකක් කියන්නේ. දැන් අපිට විපක්ෂෙද්දි කියනවා පඩි මාස 6න් 6ට වැඩි කරනවා. ලයිට් බිලෙන් භාගයක් අඩු කරනවා කියලා. එතකොට පෙට්‍රෝල් වලින් භාගයක් අඩු කරනවා කියලා. හරි මේක ආණ්ඩුවෙන්ද කිව්වේ පෙට්‍රෝල් බිල අඩු කරනවා ලයිට් බිල අඩු කරනවා කියලා? නෑ. විපක්ෂෙද්දි කිව්ව ලයිට් බිල 50කින් අඩු කරනවා කිව්වා. ආවොත් නෑ. ආවොත් එතකොට පෙට්‍රෝල් බිල භාගයක් අඩු කරනවා පෙට්‍රෝල්. ඒක ආවොත් නේ ආවට පස්සේනේ ඒක ආවට එන්නේ ඉස්සල්ලානේ. ඒක තමයි කපුව මං කියන්නේ අපිත් මිනිස්සු වගේ තමයි. කියන දේ නෙමෙයි කරන්නේ ආවට පස්සේ. ඒකත් හරි තමයි නේද? ඒකට ඔබ මෙහෙම නිදා ගන්නවද ආරක්ෂාවට කට අරගෙන? එහෙනම් උඹ නිදාගන්න මෙතන මං ඇහැරලා ඉන්නවා. මොකද කිව්වේ? නෑ අපිත් ඉවසීමේ සීමාව තියෙනවා. දැන් මම පැහැදිලි කිව්වා වයිෆ්ට සනීප නෑ. මම නිදාගත්තේ නෑ ඇරට් එකේ හිටියේ 7යි. ඒක එනම් ගොරෝ නිදාගත්තේ? ගොරෝ කියන්නේ ටිකක් සෙම වගේ. මට මම ගෙනව රජ භාණ්ඩයක්. හරිද? මේකම දාගනි. ෂා. ඒ මාම බය කරන්නේ. නෑ නිකන්. දැන් මේක දාගත්ත පස්සේ මට කැලේ සෙට් කරගන්න පුළුවන්. බට බං ඒක දාගත්තම මනුස්ස ලෝකේ එකක් නෙවෙයි. කැලේ සෙට් කරන්න. යක්කුන් ගිලව. දැන් මේකම දාගෙන මගේ ළඟට වෙලා සීපදයක් කියන්න. සීපද නෙවෙයි අපෝ ශාස්ත්‍ර කියන්න ඕනේ හැදේ බලේ. ඍජු බලය. ඍජු බලෙන් ශාස්ත්‍ර කියන්නේ. දැන් අයසේ මම Facebook එකේ ඇඩ් එකක් දාලා තියෙන්නේ යක්කා යකා බැඳගෙන කුල්කම් කරනවා කියලා. ශාස්ත්‍ර බලනවා කියලා. දැන් මිනිස්සු අප්පුවම අඳුන බලලා මට හිතෙන්නේ කියන්නේ. දැන් කපුවේ මිනිස්සු කෙවිලා කොයි යහා කියලා ඇහුවොත් එහෙම. ඒක ගාවක් කපුවේට සුළුදිය පහ වෙන්නේ. ඒ කියන්නේ දැන් මිනිස්සු කෙනකොට අර මිනිස්සගේ ප්‍රශ්න මම කපුවේට කියන්න ඕනේ. මට කියන්නේ. හිතේ තියෙන ප්‍රශ්න අහන දෙයට. හරි. ඒකට මම ඒගොල්ලන්ට කියන්නේ. මං කියන දේ. මේක නෙවෙයි. මම මිනිස්සු නටවල ගන්නෙ. අගේ හැටි දන්නේ උඹවත් නටවල තමයි මම උඩ යවන්නේ. ඒක කියන්නේ මම දැන් අඳුර බලනකොට මාත් නටන්න ඕනේ. මම නටලා තමයි යවන්නේ. නටලා යවනවා. ඒ ගිහිල්ලා බාවිල්ලා මට විස්තර ඔක්කොම කියනවා. එතකොට මම මිනිස්සුන්ට කියනවා. දැන් මම ඒක කරගෙන ඉන්න ගම මම ඔන්ලයින් එකත් කරන්න යනවා. අනිත් එක මම මේ දේශපාලන පිටනේට මිනිස්සු ඇත්තේ ඉන්නේ නැහනේ. ඒගොල්ලෝ ඔන්ලයින් එකකට ඒගොල්ලන්ට ඊසි කෑෂ් කමේ. දැන් යකා නිකම්ම වැඩ කරන්න ඕනේ. යකාට පොඩි ගානක් හම්බෙන්නේ නැහැ. දැන් ඔය එතන ඇති ඇමතිවරුත් එන්න පුළුවන්. ඒ ඇමතිලා ඉන්නේ වශී කරන්නේ නෑ බං. දැන් ඇමති මේකේ ඇමති කෙනෙක්. මෙයාන්. ඒගොල්ලෝ එන්නේ මගෙන් අදාගන්න. අනිත් රාජ්‍යයෙන් ජනාධිපති වෙන්න ඕන, අගමැති වෙන්න ඕන. අන්න ඒ වගේ කරගන්න පුළුවන් දෙයක් බලා ගන්න තමයි එන්නේ.
ඒකට මට තියෙන්නේ ඉල්ල බලාගෙන ඉන්න කියලා. ඉහළ බලන්න. දැන් මට මේ පාර්ලිමේන්තුවට එන්න කීයද කියන්නේ? ඈ බං අඳුනෙන් බං ගෙදරට යන්නේ. අඳුනේ. අඳුනේ. දැන් ඔය මෙතන යනකොට මේ ගෙවල් දෙක තුනක් කියනවා කියන්නේ ඒක බොරු දෙයක්. නෑ ඔබ ගියාම ඒක බලා ගන්න පුළුවන්. හරි. දැන් ඔබට මම පොඩි ප්‍රැක්ටිස් එකක් දෙනවා. හරිද? ඒ සබේකෙක් මෙතනට ඇවිල්ලා සබිකෝ කියන්නේ කවුද? අර දූෂණේ පටන් ගන්න තැනද? නෑ බං මේක තමයි අර පළාත් සභාවයට යන්නේ මුල්ම ඡන්දකාරයෝ. ශ්‍රී ලංකාවේ. ලංකාවේ වගේ. මම කිව්වේ අපේ ඒ යක්ෂ ලෝකේ මේ දැන් එහෙ සබිකයොත් එහෙමද? දැන් ඡන්දෙන් ගිහිట్లా ඒ කට්ටිය එහෙම රහස් ඡන්ද වලට වෙන පැක්සල් වලට අතේ මුස්සනවා. එහෙම කිව්වා තමයි ප්‍රතිය. මම හරියට ඒක දන්නේ. එහෙ යක්කුන්ගේ ලෝකේ නම් එහෙම පොඩ්ඩක් වෙනවා. ඡන්දිල්ලන් වෙන පක්ෂයකින් එළියට එන්නේ වෙන පක්ෂයකින්. හරි මේක අතරලා දාපන්. දැන් මම ඇඩ් එකක් දාලා තියෙනෝනේ. ඇඩ් එක. ඔව් යකෙක් බැඳගෙන ශාස්ත්‍රය කියනවා වශී කරනවා කියලා. දැන් කපුවගේ මිනිස්සු බාහිර යක්කුනේ බැරගෙන ඉන්නේ. ඒක උදන්නේ කියපම දැන් බලන්නකො දික්කස් හදනලු. දික්කස් හදනලු කොච්චර වෙනවද? ඉස්සර දික්කස් හදලා කියන ගොඩක් කාලෙට පස්සේ. දැන් දික්කස් හද හැමදාම දික්කස් හදනලු. කො ඒ යක්කු නෙමෙයි මම කියන්නේ. ඔබ වගේ යකෙක්. ඇත්තම යක්කු. දැන් බං මට ටිකක් වැඩ තියෙනවා. එහෙම යන්න. බං නෙමෙයි මම. මම යන්න. අනිත් සත්‍ය මම එනවා. එනවා. එනකොට මේ වගේ මේ ගොරව නිදාගෙන ඉන්නේ නැහැ. හරි. ඉඳපන් මම එන්න. එනම ගිහලා එන්න. මේ ගොරවල් නැතුව බුදියමට අවුලන්නේ. කොහොමද බුදිය ගන්න බෑ. ඉතින් කොහොමද ඔබ ආරක්ෂාව දෙන්නේ? දාගත්ත කියන්නේ ආරක්ෂාව වගේ තමයි. හරි. එහෙනම් ලබන සතියේ මම ආවිලා බලන්න. එහෙනම් එනම ගිහලා එන්න. එහෙනම් ජයව.